ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම Mr. Geek YouTube channel එකට ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයාලා දැකලා ඇති මේ දවස්වල social media හරහා ඉතා ඉක්මනින් viral වෙන මෙන්න මේ වගේ image එකක්. ඉතින් ඔයා දැකලා ඇති මේ වගේ image එකක් මෙන්න මේ වගේ image එකක් විදියට convert කරලා මේ දවස්වල social media හැම එකම වගේ කට්ටිය upload කරගෙන යනවා. ඉතින් ඔයාත් ආසාවෙන් ඇති ඔයාගේ ලස්සන image එකක් මෙන්න මේ විදියට convert කරලා ඔයාගේම social media වල upload කරන්න. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේක කොහොමද කරන්න කියලා. හරියන වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට මේක කරන්නේ කොහොමද කියලා බලන්න. හරි යාළුවනේ මේකට කරන්න තියෙන පොඩි දේ ඔයා යන්න ඔයාගේ Google Chrome එකට ගිහලා search කරන්න ChatGPT කියලා. ChatGPT කියලා search කරාට පස්සේ ඔයාලට website එක බලා ගන්න පුළුවන්. ඉතින් website එකට යන්න ගිහලා ඔයාගේ email එකක් දීලා log වෙන්න. මොකද log වෙන්නේ නැතුව මේක කරන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාගේ email එකක් දීලා ChatGPT එකට log වෙන්න. log වෙලා ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ interface එකක් ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා ධන ලකුණ. මෙන්න මේ ධන ලකුණ click කරන්න. ධන ලකුණ ක්ලික් කරාට පස්සේ ඔයාට එනවා මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එක ඇතුලේ ඔයාට පුළුවන් මෙන්න මේ ෆොටෝ ලයිබ්‍රරි කියන එක සිලෙක්ට් කරන්න. මෙන්න මේ ෆොටෝ ලයිබ්‍රරි කියන එක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයා වෙක්කගෙන යනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට. ඒ කියන්නේ ඔයාගේ ඉමේජ් එක සිලෙක්ට් කරන්න තමයි මේ අපි යන්නේ. ඔයාට කන්වර්ට් කරගන්න ඕන ඔයාගේ ලස්සන ඉමේජ් එක තමයි අපිට මෙන්න මේ විදිහට සිලෙක්ට් කරන්න දැන් තියෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා කැමති ඉමේජ් එක මෙන්න මෙතෙන්ට සිලෙක්ට් කරගන්න. හරි යාළුවනේ ඉතින් මම මෙන්න මේ විදිහට ෆොටෝ එක උඩ ක්ලික් කරා. ෆොටෝ එක උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතෙන්ට ෆොටෝ එක ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාගේ ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඔයාලට කැමති ෆොටෝ එකක්. ඉතින් ෆොටෝ එක සිලෙක්ට් කරගෙන ඔයා මෙන්න මෙතන කමාන්ඩ් එක දෙන්න ඕන. ඉතින් කමාන්ඩ් එක විදිහට මම මෙතන ටයිප් කරනවා. ඔයාකට ඩිස්ප්ලේ එකේ පේනවා ඇති. අන්න ඒ කමාන්ඩ් එක ඔයා මෙතෙන්ට දෙන්න ඕන. ඉතින් ඔයාලට ඩිස්ප්ලේ එකේ පේන කමාන්ඩ් එක මෙන්න මේ විදිහට දෙන්න. මෙන්න මේ විදිහට ඒ කමාන්ඩ් එක දීලා ඔයාට පුළුවන් මේක සෙන්ඩ් කරන්න. සෙන්ඩ් කරගත්තට පස්සේ ඔයාට පේනවා ඇති මම දැන් ඒක සෙන්ඩ් කරා. සෙන්ඩ් කරගත්තට පස්සේ තාම නම් මුකුත් නැහැ. ඉතින් ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන්. ඔන්න මෙන්න මේ විදියට කන්වර්ට් වෙනවා. ඉතින් අය තියෙන අපි සිලෙක්ට් කරගෙන සෙන්ඩ් කරගත්ත ඉමේජ් එක සහ කමාන්ඩ් එක. ඉතින් ඒ කමාන්ඩ් එකෙන් පස්සේ ඔයාට පේනවා ඇති getting started කියලා ChatGPT එක මෙන්න මේ අපේ වැඩේ කරලා දෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේකට සැලකිය යුතු කාලයක් යනවා. විනාඩියක් දෙකක් වගේ කාලයක් යනවා. ඒක වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ස්පීඩ් එක, ඔයාගේ ඉන්ටර්නෙට් එකේ ස්පීඩ් එක වගේ දේවල් වලින් මෙන්න මේකට යන කාලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේක මෙන්න මේ විදිහට ටික වෙලා තියෙන දෙන්න බැක් කරන්න එපා. මේක අනිවාර්යයෙන්ම වැඩ කරන දෙයක් නිසා. හරි යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට ටික වෙලා බලන් හිටියට පස්සේ ඔයාට මැසේජ් එක එනවා image created කියලා. ඉතින් බලන්න අපි දැන් මෙන්න මේ image එක ඉතින් ඒ image එක අපිට මෙන්න මේ විදිහට ලස්සන ඒ image එකක් විදිහට පත් කරලා තියෙනවා ChatGPT එක. ඉතින් අපි ඔන්න වැඩේ සාර්ථකව නිම කරා. ඉතින් ඔයාට පුළුවන් දැන් ඔයාට මෙන්න මේ විදිහට මේකට ටච් කරගෙන හිටියට පස්සේ එනවා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක්. ඉතින් මෙතනින් ඔයාට පුළුවන් download image කියන එක ක්ලික් කරන්න. ඉතින් download image කියන එක ක්ලික් කරාට පස්සේ එන්න මෙන්න මේ image එක ඔයාගේ ගැලරියට download වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට කැමති social media එක ඔයාගේ මෙන්න මේ ලස්සන image එකක් upload කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අනිවාර්යෙන්ම මේක ෂෙයා කරන්න. මොකද ඔයාගේ යාළුවටත් මේක වැදගත් වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන හැමෝම වීඩියෝ එක ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් මතක ඇතුව channel එක subscribe කරලා එකතු වෙන්න. හරි එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් නැවත හම්බ වෙනතුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.